හයි කට්ටිය කොහොමද ඉතින් බලපන් ඊගර ප්‍රොඩක්ෂන් අපි අද ඔයාලට අලුත් එක්ස්පීරියන්ස් එකක් අලුත් වීඩියෝ එකක් ගේනවා අපි අද යනවා කන්දකට අපි යන්නේ අද අද තියෙන කන්දට දැක්ක නේද කට්ටිය ඔක්කොම අපි ඒකට ගිහලා බලමු ඉතින් එහෙනම් කට්ටිය වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකම් බලන්න ඕනේ ඉතින් ලොකේෂන් එකක් ඉතින් අපි ලොකේෂන් එකට යන්න පොඩ්ඩක් පාරගෙන ඇහුවා ඉතින් අපිට හම්බෙච්ච 100 කෙනෙක්ගෙන් 100 නම් අපිට කිව්වේ මෙන්න මේකෙන් යන්න පුළුවන් කියලා පීතන් ඉතින් බයික් එක පහලා දාලා පයින් උඩට යන්න වෙයි කියලා අපි ඉතින් ගිහලා බලමු ඒ ළඟකට හරි යන්න පුළුවන්ද කියලා අපිට මේ හරියට බයික් එක දාලා තමයි යන්න වෙන්නේ මෙතනින් ඉස්සරහට දැන් මේ පාරේ නම් බයික් යන්න බැරි වෙයි ඔව් හරි අයියා අපි ඕකේ තමයි අපිට ඉතින් ලොකේෂන් එකට පාරක් තියෙනවා පාරක් කිව්වට ඉතින් මේක පාරක් විදිහට පෙන්නන්නේ නැහැ අපිට ඉතින් තියෙන ලොකේෂන් එකත් එක්ක අපි යනවා ඉතින් ඒ වත්තක් අයින් බලමු අපිට අපි තෝරගත්ත දැනට හරියටම යන්න පුළුවන් නේද කියලා අපිත් එක්ක එකතු ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් බලන්න පුළුවන්. මොකද්ද මම ඔයාලට කියන්න තියෙන්නේ? ඉතින් මේක ඇදලා බලලා යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම. අපි බලමු තාම ෂුවර් නෑ අපි යන පාර හරියද කියලා. ගිහින් බලමු. මේ වෙලාවේ ඉතින් ඉර බහින වෙලාවක් තමයි. මල්ලි ලොකේෂන් එක බලනවා නේද? මෙලම් barang අරින් මචං අපි වෙනකො හැරියයි wow රයිට් මොකද කිව්වේ තුමා රයිට් අරකට ඒක ලයිට් දාලා තියෙන ලොකන්න පේනවා නේ තෝරගත්ත ලොකේෂන් එකට තව චුට්ටක් දුර තියෙනවා. ගිහිල්ලා බලමු. ඒකම මාර්ග ලස්සනයි. තේන කොටස් දෙකෙන් දෙකිනා ඒක මාරම වැඩක් නැහැ කියලා. ඉතින් මල් වර්මාද කියන්නේ තියෙන්නේ. අතරේ මාරම ලස්සන තැන. මාරම ලස්සන view එකක්. මාරම ලස්සන ලොකේෂන් එක. බලන්න ඒක අපේ අයියට පාරක් අමතක වෙලා ඉතින් දන්නානේ ඉතින් මේ කැලේමදී ඉතින් අපි යනවා ඉතින් ඒ අයියා හිමීට යනවාලු අපි දැන් මේ ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ ඉතින් ගයිස් බලන්න ඉතින් දැන් මෙතන මේ වගේ තැනකට එන්න ඕනි මේ වගේ තැනක ඉතින් ලස්සන තේරෙන්න මාරම ලස්සනයි මාරම ලස්සන view එකක් තියෙන්නේ මල්ලි මොනාර කියන්න තියනවද ඕගොල්ලොත් ඉතින් ඇවිල්ලා මේ අත්දැකීම ඕගොල්ලෝ ගන්න ඉතින් මට ඒක තමයි කියන්න තියෙන්නේ එල අපි යන්න එම ඉස්සරහටත් අපි ලස්සන වීඩියෝ ගොඩක් ගේනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාන්න අපේ මල්ලි ගැන ෂෙයා කරන්න එමයි
ඇත්තටම පාරක් නැහැ. අපි පාරක් හදාගෙන තමයි යන්නේ. ගිහින් බලමු. හිතාගන්න බැරි තරමට ලස්සනයි. මාරම ලස්සනයි වැඩක් නැහැ. ඔයාලත් ඇවිල්ලා බලන්න පුදුම ලස්සනක් තියෙන්නේ. අනිවාර්යෙන් ඉස්සර පතොත්ද දැකලම නැහැ. මම මේ ගස් දැකලා තියෙනවා. මට මේ වගේ මලක් ඇතුළේ මේ කවදාවත් දැකලා මලක්ද ගහද මන් දන්නේ. මාර විදිහට වර්ධනය වෙලා තියෙන්නේ. ඉස්සරහට wow. ඔන්න අපේ කොල්ලා හොයාගත්ත ලොකේෂන් එක. පට්ට ලස්සනයි ඕක. මාරම ලස්සනයි. මාරම බවමත් තියෙන මේක ලෝකාන්තයට වැඩිද වන්දා. wow. යාපු ලොකේෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් 360 view සුපිරි ලස්සන view එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. වටේම කඳු වලල්ලක් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. අනිගල් තලාව පිරිපල්ලමක් තියෙන්නේ. අපි ඉන්නේ මේ කන්දක් මුදුනේ නේද? බලන්න අවශ්‍යයි. බලා ගන්න පුළුවන් ඊට බහින මොහොතක් ඉතින් කඳු වලල්ලක් අතරින් සුපිරිම ප්ලේස් එකක්. ඉතින් අපි ආපු තැන් වලින් මාරම ලස්සන සුපිරිම view එකක් තියෙනවා. ඒ වගේම ලොකු පල්ලමක් තියෙනවා. එනම ඩේන්ජර්. ඉතින් ආපු දවසේ මහන්සිය ඔක්කොම නැති වෙනවා. ඉතින් මේ වගේ ලස්සන තැනකට ආවම මල්ලි මොනවද කියන්නේ? ඕගොල්ලොත් ඇවිල්ලා ඉඳලා යන්න මේ සතුට. සතුටෙන් ඉන්නේ. මට ඒක තමයි කියන්න තියෙන්නේ ඉතින්. ඕකයි තත්ත්වේ. ඒල බලලා යන්න. මතොක්කහයට දන්නේ මන්නා. සින්දුවක්වත් දන්නේ නැද්ද බං? ඒක දන්නේ නෑ මම. හරි ඒකට ගමන්නේ. ඉතින් යාළුවෝ අපිත් එක්ක සෙට් වෙලා ඉන්න ටිකටම ඉස්සරහට ආතල් වීඩියෝ ගොඩක් ගේනවා. මොනවද කරන්න ඕනි මල්ලි? ලින්ක් නෙමෙයි යකෝ. හැමෝම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉස්සරහට ආතල් වීඩියෝ ගොඩක් ගේනවා. සෙට් වෙලා ඉන්න ඕනේ හොඳේ. එහෙනම් අපි ගියා. ගම්මක් තියනවා. එහි පප්පලා දෙන්නෙක් ඉන්නවා. කීපන් ඒ ගමට පප්පා ගම කියනවා. ඒ පප්පලා මරු වැඩ කරනවා. හේයි කීපන්